හලෝ කොහොමද? අද අපි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදමුද? එන්නකෝ. මොන දේ කරන්න ගියත් ඉතින් මෙයාගේ කරදරේ නම් ඉවරයක් නෑ. හරියට තත්ත්ව පරීක්ෂක වගේ ඇවිල්ලා ඒක කොහොමද කියලා බලනවාම තමයි. මේ බලන්නකෝ. අද අපි මෙන්න මේ පැලෙන් තමා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එකක් විදිහට මේකෙන් තමා මම චූටි කෑල්ලක් වෙන් කරගන්නේ. බලාගෙන ඉන්නකෝ. මේ පැලේ මෙන්න මේ තියෙන කොළ පාට පොඩි කොටස තමයි මම අද මගේ වැඩේට ගන්නෙ. චූටි පිහියක් අරගෙන මේ ලොකු ගහට පොඩිවත් හානියක් වෙන්නේ නැති වෙන්න චූට්වට හිමීට හරි පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක් තමයි මේක. මොකද මේකේ තියෙන හරිම සියුම් මුල්. මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේ වගේ හොඳට කඳ තියෙන මුල් පද්ධතියේ තියෙන පොඩි කොටසක් ගන්න. මේ බලන්නකෝ ඊට පස්සේ මේකට මුකුත්ම වෙලා නෑ. එයා හරිම පරිස්සමින් ඉන්නවා. මෙයා හරිම පරිස්සමින් මම වෙන් කරගත්තා. මේක හරිම පරිස්සමින් කරන්න ඕනේ. මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්තු තව ප්ලාන්ට් එකක්. මේක නම් දැන් මගේ ළඟ අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තියෙනවා. බලන්නකෝ මේකේ මුල් දැන් කොච්චර තියෙනවද කියලා. මේක හදන්න අමාරු නැහැ. මේ තියෙන්නේ හරිම ලස්සනට වැවිලා. මෙයා ඉන්නේ මෙතන තමයි. ඔන්න අපි දැන් යමු අපේ වැඩේ කරන්න. මෙන්න මේ මම වෙන් කරගත්ත පැලේ මේකට මම ගන්න මෙන්න මේ වගේ වීදුරු ග්ලාස් එකක්. ආයේ මගේ ළඟ පොඩි ගල් ටිකක් තියෙනවා. මේවා නම් මං ගඟෙන් ගෙනපු ගල්. මගේ ළඟ දැනට ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ ටික තමයි ඉතින් අපිට අද වැඩේට ඕනි. ග්ලාස් එකක් මතක් කරලා අම්මගෙන් අහලා ගන්න. මේවා නම් ඉතින් මොනවද කියලා මල් හදන අය දන්නවනේ. නිල් කැට පොහොර. නිල් කැට පොහොරත් මේකට චුටි ප්‍රමාණයක් තිබ්බොත් හොඳයි. මම මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් පොඩි ඇට 5-6ක් වගේ තිබ්බත් ඇති. මුලින්ම එක දාගන්න. එක දාගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට වතුර ටිකකුත් ඕනේ. වතුර ටික දාන්න කලින් මේක හරියට මෙන්න මේ විදිහට ලස්සනට ගල් ටික තියාගන්න. මේ ගල් නම් ටිකක් ලොකු වැඩි. හැබැයි මේට වඩා පොඩි ගල් ටිකක් ඔයාලට තියෙනවා නම් හොඳයි. මේ ගල්ම වෙන්න ඕනේ නෑ. පොඩි මැටල් කැට වුණත් නැත්නම් මේගොල්ලේ තියෙන නෝමල් ගල් ටිකක් වුණත් කමක් නැහැ. මෙන්න මේ විදිහට පැලේ මුල් වලට හානියක් වෙන්නේ නැති වෙන්න හිමීට ගල් ටික මැද්දේ ආධාරකයක් ගල් වලින් තියෙන ගමන් මෙයාව හිටව ගන්න. මේක අමාරු වැඩක් නෙවෙයි. හැබැයි හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද මේ වගේ තියෙන හරිම සියුම් මුල්. අනික මේවා තාම දළු වගේ නිසා එච්චර ශක්තිමත් නැහැ. මෙන්න මේ විදිහට හිටවලා හරියට ගල් ටික බැලන්ස් කරගත්තේ නැත්නම් පැලේ රඳව ගන්න අමාරුයි. මුල් වලට හානියක් වෙන්නේ නැතුව මේ පොඩි පොට් එකේ ලොකු ගල් එක මේක හිටව ගන්න එක නම් මට චුට්ටක් අමාරු වුණා. උත්සාහවන්තයා ජය ගනී කියනවනේ. කොහොම හරි අපි මේක කරමු. මෙන්න මේ විදිහට ෆයිනලි අපේ වැඩේ හරි. මෙන්න ෆයිනල් ලුක් එක. ඊට පස්සේ තියෙන්නේ අපි ගත්තු වතුර වලින් පොඩි ප්‍රමාණයක් මේකට දාගන්න එක. කවදාවත් යාළුවනේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදද්දී අපි හදන මොකක්ම හරි පොට් එකක් පිරෙන්නම වතුර දාන්න එපා. මෙන්න මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයකට පුරව ගන්න. මේ තියෙන්නේ දැන් මේ නිල් කැට පොහොර ටික දිය වෙලා මේ වතුර එක එයාට පෝෂණීය වතුර එකක් විදිහට එයා ඒ මාධ්‍යය හැදෙනවා. එතකොට එයාට පෝෂණෙත් ඒ විදිහටම යනවා.
මෙන්න මේ වගේ කොළ තිබ්බොත් කවදාවත් ඒවා අයින් කරන්න එපා. මොකද අපි ගහ බය කරලා ඕනිම පැලයක් හදන්න හොඳ නෑ. එයායේ තියෙන විදිහට හදන්න. ඊට පස්සේ මේගොල්ලන්ගෙන් දරුවා ආපුවාම ඒක වෙන් කරන්න. මේ තියෙන්නේ මම හදාගත්තු මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික. මේ කැක්ටස් එක මේවත් හදන්න හරි ලේසියි. මේවත් දැන් මගේ ළඟ අවුරුද්දකට වැඩි කාලයක් තියෙනවා. මේක නම් ළඟදී හදපු එකක්. බලන්නකෝ මම මේකට ගත්තේ මේ අයින් කරලා තිබ්බ මග් එකක්. අයින් කරන හැම දෙයකින් වුණත් ලස්සනක් මවන්න පුළුවන්. අපි දකින විදිහයි වෙනස් වෙන්න ඕනේ. මේවා හදන වීඩියෝ එකකුත් මම ඔයාලට ගේන්නම්. දැනට මගේ කාමරේ මම තියාගෙන ඉන්න ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික තමයි මේ. මේවා හරිම ලේසි නඩත්තු කරන්න. ඩේලි වතුර දාන්නේ නැහැ. මේ තියෙන්නේ දැනට මේ තුන තමයි මගේ ළඟ මගේ යාළුවෝ විදිහට ඉන්නේ.